මම හදලා මම ගහ බලනවා කියන්නේ නෝඩයි. අලුත් බැලුවේ නෑ ඇත්තටම. හරිද? හායි. සමිතාස් කිචන් එකට මම මේ දැන් ස්ටාර්ට් එකක් ගත්තා මේ අද ඉඳලා. හරිද? නාවෙන්න එපා. මේ මොකද මම මේ කෑම හදන හැටි දැක්කහම ඇත්තටම නෑ නැති දැන් නැහැ. ගොඩක් අය ඉතින් කියනවා වීඩියෝස් බලනවා මම කෑම හදනවා බලනවා කියලා. බොරු කෑම මම ඒගොල්ලන් කියනවා අයියෝ බැලුවා මේ බොරු කෑම එහෙම කියලා කියනවා. ඒ වුණාට ඉතින් මේ මම අද දැන් මේ මාළු එක ඇත්තටම කියනවා නම් කට්ටිය කියනවා මාළු හොදනකොට දිය කරන්න එපා කියලා. ඒ වුණාට මම ආස නැහැ මේ මාළු හොදනකොට රතු පාට වතුර වගේ තියෙනවට. ඉතින් මම පුළුවන් තරම් හොදලා සබන් දාන්න පුළුවන් නම් මාළුවට සබනුත් දාලා හොදනවා. මේ එහෙම හොදලා මේ මම අන්තිමට අර සීගඳ යන්න වගේ මේ දෙයිත් දාලා හොදනවා. බාන්නේ එක මාළු වගේ හේදියා හොයනකොට හොදනවා. ලස්සන උනේ කොහොමද ඇත්තට? හරිද? දැන් අර පෙන්දක් අහුවෙනවා මේ නටනවා. ඉතින් ඔන්න දැන් ආයෙ හේදුවා. මම කිව්වේ ආයෙ හේදුවා. ඊට පස්සේ අර මාළු වගේ අර සීනිගඳක් වගේ තියෙනවනේ. ඒක යවන්න මේකේ දෙහි දානවා. හරිද? දෙහි යටක් ගියා. මේකේ දෙහි දානවා. මේ දෙහි දාන්නේ මේ කෑම හදන්න නෙමෙයි මාළු වගේ අර පිළිගඳ යවන්න. හරිද? උගලන්ට ඕන නම් එහෙම ගන්න පුළුවන් නැත්නම් පිළිගඳත් එක්ක කන්න පුළුවන්. මේ වගේ මේ ඔන්න ඔය වගේ දාලා ටුට්ටක් මෙන්න කඩලා ඊට පස්සේ දෙහි දාලා ආයෙ හොදනවා. හරිද? දැන් මම මේ පිළිගඳ යවන්න නෙමෙයි ඔකනේ. මේ පෙනේනකොට හිතන්න එපා මම සබන් දැම්මා කියලා. ඒ දෙහි දැම්ම හින්දා ඉන්නේ. මේ ඊට පස්සේ ඉන්පස්සු නවතවරයක් හොදමු අනේ. හොදමු. මේ මහලුකට අද මේ ලොකු කෑමක් හදන්න යන්නේ නැහැ. මාළු විතරයි මම අද කන්න යන්නේ. ෆ්‍රයි එකක් දෙනවා පොඩ්ඩක්. මාළු විතරක් කාලා පොඩ්ඩක් ෆ්‍රයි එකක් දෙනවා. මේ ඔක්කොම කියනවානේ අම්මෝ බතලයා. එහෙම කියනවානේ ඉතින් පොඩ්ඩක් මේ පොඩි ෆ්‍රයි එකක් දෙනවා. මේවයි මම හදන්නේ. මේකට අල්ල පොඩි ලයිට් ප්‍රශ්නයක් තියෙනවා අපේ ගෙදර. ගණන් ගන්න එපා. අර ලයිට් එක ආව මං කිව්වා. ඔව්. මෙන්න මේක. ආනේ ඕමයි. එන එක මේ වෙනකොට එනවා නේද? චොට්ටක් කළා දාන්න ඕනේ. ඒක තමයි මැජික් එක. හරිද? ලුණු ටිකක් දානවා. කහ දැම්මා. ලුණු ටිකක් දැම්මා. එච්චර ලුණු කන්න හොඳ නෑ. ප්‍රෙෂර්. තාම මොන හරි ඉල්ලුවද? ඔව් මං ඉල්ලුවා ගම්මිරිස්. ගම්මිරිසුත් දාන්න ඕනේ. හරිද? දැන් මේ මෙයාට කිව්වහම මේ උදව් කරන්න කිව්වහම මේ අමතක කරනවා. ඔන්නම මේක දාන්න. ඊට පස්සේ ගම්මිරිසුත් ඔහොම දාන්න ඕන. ටිකක් වෙන්න. හරිද? ඔව්. මං කිව්වේ ගම්මිරිසුත් යන්නේ මතක් කරගන්න. මේ ගම්මිරිසුත් දාන්න ඕනේ. හරිද? හරිද? එච්චර මේ මම මේ හෙන නිකන් මේ කෑම දවස ගානේ හදන එක්කෙනා වගේ ඉඳලා මේ පල්ලෙහාට බෑලා අද උයන්න හදන්නේ. මොන බලන්න දැන් මේ වටපිටා ඇදලා කියන්න ඉන්න එපා. අරග ඇදයි මේක ඇදයි ටී-ෂර්ට් එක ඇදයි එහෙම කියලා මම ටී-ෂර්ට් එකක් දාන්න ඉන්නේ. මේ අල්ලන්න. මෙන්න මෙහෙම කරලා චුට්ටක් අතරන්න. හෙනට උයන කට්ටිය කොච්චර ඉන්නවද දෙයනේ මේ TikTok එකේ මමත් ඒවා හරියට බලනවා. මේ ඇත්තටම මම හරි ආසයි කෑම වීඩියෝස් බලන්නනේ හදන ඒවා. මම හදන්නේ ඒවා බල මම රස විඳිනවා. හරිද? ඉතින් දැන් මේ මෑතකදී මම දැක්ක එක කෑම ඒවා හදනවා එක අය. ඉතින් මම හිතේ තියාගෙන විතරක් ඉන්නවා. ඊට පස්සේ හිතින් කෑම හදනවා. ඕගොල්ලන්වත් හිතින් කෑම හදන්න.
හරිද? ඊට පස්සේ නෝනලා හොටෙල් එකට ගිහලා කන්න. හරි? ඊට පස්සේ හොඳ යොදායි. ඉතින් කෑම හැදුවට බඩේ වඩ පිරුණාද? ඔව් එහෙම දායන්නේ කමන්නේ ඉතින්. ඒ වුණාට මම දන්නවා මට මගේ ওই කෑම වීඩියෝස් බලලා ගොඩක් මට ආදරය කරන කට්ටිය ඉන්නවා කියලා. මේ පෞගේ කාලේ ඕස්ට්‍රේලියා ගියාට පස්සේ ඒ කට්ටියත් මගේ කෑම වීඩියෝස් බලලා තිබ්බා. චිරන්තන සමිතා YouTube එක බලලා තිබ්බා. අපේ ෂේන් බබාගේ ඒව බලලා තිබ්බා. අපේ ෆැමිලි එක අපේ කවි බබා දනිදු පුතායේ හැම එක්කෙනාගේම වීඩියෝස් අපේ වීඩියෝස් ඔක්කොම බලලා තිබ්බා. මේකට පොඩ්ඩක් අල්ලගෙන ඉන්න මම මේ අත් දෙක චුට්ටක් හොදගෙන ඉන්නම්. නග්ගලින් හරිද? ඊට පස්සේ හරි හරි මේක සෝයාද මේක ඔයිස්ටර් ඕනේ මේක ඇවිල්ලා සෝයා. ඔක තාම කඩලා නැහැ. ඔව් කඩලා නැහැ. ඊට පස්සේ නෑ ඔක තාම ඕපන් කරලා නැහැ. අනේ අයියෝ ඉතින් ඔයා ඕපන් අප්පා පොට්ටා. හරි මේක පොඩ්ඩක් අල්ලන්න. මේක ජූස් ගාලා ගියොත් එහෙම ඉවරයි. මේ කැඩුණොත් එහෙම ඉවරයි ඈ. ඔව් දෙන්න බබා මේ මං අල්ලගන්නවා. අනේ මේකත් කඩා ගන්න බැරිද බබෙක්ද කියලා අහන්න එපා. මගේ අතේ වතුර ලෙස්වනේ කැඩුනේ. හරි. ඉන්පස්සේ මේක මුඩි අරින්නකෝ. දැන් ඔන්න ඔහම දේවල් වුණාම හරිද? පොඩ්ඩයි මේක. ගොඩක් දේවල් මේක මේ ඕපන් කරගන්න ගිහිල්ලා වුණා. දැන් මේකේ මේ ඕපන් කරගන්න ගිහිල්ලා ඇතුලේ කෑල්ල මේව වෙලා පොඩ්ඩක් එහෙම වුණා. මේක මේ සෝයා සෝස් පොඩ්ඩක් දාන්න. හරිද? චුට්ටයි. එහෙම දාන්න එපා. මේ වැඩිපුර දාන්න එපා. හොඳ චුට්ට. නෑ මම ඒක හෙල්ලුවට පොඩ්ඩයි වටේ. හරිද? පොල්ලන ප්‍රමාණය වැටුනේ නෑ. හරිද? ඊට පස්සේ හරි මේක මෙහෙම කරලා මෙන්න මෙහෙම කරලා පොඩ්ඩක් තියන්න. හැබැයි මේක මේ එච්චර වෙලා නම් තියන්න මට බෑ. ඇත්තටම මට බඩගිනි. මම මේක විතරයි කන්නේ. මම්ම හදලා මම්ම කනවා. මං හිතන්නේ ඔයගලන්ට කන්න බැරිව ඇති. ඕගොල්ලන් ඒ වුණාට හදලා පොඩ්ඩක් මෙහෙම බලන්න. හරිද? මාළුම කන්න කියලා මේ දොස්තර මාත්‍යා කියලා තියෙන්නේ. හරිද? මේ මම එක සැරයක් දාන්න. මම එක සැරයක් පෝක් එකක් හදන්න ගිහිල්ලා මේ ගොරක වැඩි වුණා කියලා. මෙන්න මෙයයි අපේ කුයින්දියයි මට hina වුණා. සමිතාස් කිචන් පොඩ්ඩක් ප්‍රමාද වුණේ යන්නේ ඒක තමයි හේතුව. හරිද? ඊට පස්සේ මම අත්හැරියා වැඩේ. පොඩකින් මගේ අත හොදගෙන ඉන්නවා. මේ සවුතු කරා. හරිද? එහෙනම් සවුතු කරා මේ අයියෝ ගොරක වැඩිනේ. එහෙම කියලා. ඊට පස්සේ මං හිතුවා මේ මං හදන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් මං එහෙම වැඩි අත්තරින්නේ නැහැ කෙනෙක් නෙමෙයි. මට එහෙම වැඩි අප්සෙට් වුණා. නම් ගොරක කන්න කියලා කියන්නේ ඔය වෙද මහත්තුරු. ගොරක කන්න කොලෙස්ටරෝල් බහිනවා. ඒ හින්දා තමයි ගොරක දැම්මේ. හරිද? ඕගොල්ලන්ට තිබ්බේ ගොරක කන්න. මම ඉඳලා ඇත්තටම මේ පහුගිය කාලෙම මට හිතුණා කෑම හදන්න ඕනේ කියලා. එහෙම අදහස. ඊට පස්සේ මට හිතුණා මේගොල්ලෝ මේ කන්න නැති වෙයි කියලා. අපෝ නෑ මෙයා රහට කැමු වෙනවා. හැබැයි අද කන්න එපා. හරිද? මම අර කතාව නීක. ඕගොල්ලෝ මේකෙදි මේ එක්කෙනෙක්ගේ මීල් එකක් නෙමෙයි මේ 4 දිනක් විතර මීල් එකක්. හරි කමන්නේ නැහැ. මේ ඒවනම් කාලේ වෙනකන් ඉන්න. මොකද මම දැන් ඩයට් එකක නේද ඉන්නේ. දැන් මේක දිහා පොඩ්ඩක් බලනකො ඩයට් එකට මෙහෙම ගාවත් හොඳට හින්දි. ඒක තමයි අර පළතුරු චුට්ටක් කාලා අර වට්ටියක් කනවා වගේ කතාවක් ඒක. අපේ යාළුවෙක් ඉන්නවා. පළතුරු චූට්ටයි ගන්න කියනවා. මෙච්චරක් විතර බෝල් එකකට දාලා කන්නේ. ඒ දන්නවද? මම පළතුරු විතරයි ගන්න කියලා. මම මේ මාළු විතරයි ගන්න කියලා මෙච්චරක් මම කන්නේ නැහැ නේ. මෙතන ඉන්නේ බොරුවට ඔය කියවනවා මම ඒක. ඒව දැනගන්න පමි මෙන්න මේක කළා මොනවද දාන්න අයියෝ දේසි නේද බලන්නේ වැඩේ සිම්පල් මම මේ හිනාට බොරුවට මේ ලොකෝට කියවන්නේ දැන් ඉතින් වීඩියෝ කුත් කරන්න හින්දා එහෙම තියෙනවා දාන්න එපා ඒව මෙන්න මෙහෙම දාලා කන්න හොඳද සුවඳ නම් හොඳයි නේ මට තව අමතුකුණා එයි මේ කරපිංච එහෙම දාන්න ඕන කරපිංච ඉතින් මම ආදරේ විදිහනේ මම හරි ඒ හොද්දක් දැම්මද? ඒ හොද්ද නෙමෙයි ඒ අර පන්තිය කරපු එක.
ඔන්න පොඩ්ඩක් තියන්න මට මේ හැන්දක් ගන්න පුදුුණා මේ පොඩි හැන්දකින් මේව කරේ. දැන් මම උතන කොයි ෂොට් එකද ගන්න ඕනේ? ඔයාවද ඔන්න තියන්න ඔන්න තියන්න. ඔන්න පොඩ්ඩක් තියලා තියන්න මම තව පොඩික මේව වහනවා. හරි. හැබැයි ලස්සනයි අයියා. දැන් මම හොදන්නේ නැහැ. තව එකක්. තියෙන හොදන්නේ නැහැ. හොදෙනවා. හරි ලස්සනට මාළු කෑල්ල මේව වෙනවා. අර මේකේ හැන්දක් ගන්න ඒක ලේසි කරා. කොහොමද? මේකට එන්නේ හැන්දක්. ඔකට හැන්දක් දෙන්නේ නෑමවා. මෙන්න මේ වහන්න ඕනේ. ඒ මට පියන මේ ලිඩ් එකක් ගන්න ඕන. ග්ලාස් ලිඩ් එකක්. එතකොට මම දන්නවනේ ඒක ඇතුලේ මොනවද වෙන්නේ කියලා. මේ මට මේකට ග්ලාස් ලිඩ් එකක් ගන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ තියෙනවා ඔක්කොම දීපල් මට පීනවා. හරිද? මට කැපයි කියන කට්ටියට මට ආච්චි කියන කට්ටියට මං වගේ ලස්සන වෙන්න බලන්න. හරිද? ඇත්තටම මං ගැන හරි සතුටුයි. මම මේක වහලා තියෙන ටිකට මං අන්න අතන ක්ලීන් කරලත් ඉවරයි සිංක් එක. හරිද? සිංක් එක ක්ලීන් කරලත් ඉවරයි. මොකද මට කෑම හදන ගමන් මට ඒක මේ ක්ලීන් කරන්නත් ඕන. ඔන්න ඔබ තමයි. මගේ මාළු එක පොඩ්ඩක් දැන් අනිත් පැත්ත හරවලා ලොහුන් තියෙනවා. දැන් මේක එකක් තියෙනවා. මෙයාලා කෑවේ නැත්තම් මේ ඔක්කොම මට කන්න වෙනවා. අන්න ඒක පොඩි සීන් එකක් තියෙනවා. නෑ අපේ දනිදු ඉන්න ඔය වගේව කන්න. නෑ එයා අද හිටින් ඩයට් කරන කතාවක් කිව්වා. මේ කමන්නේ කොහොමද? ෂා බලන්නකෝ බබා. තව කොහෙද හොඳට ඉවුවා නම් මේ මෙච්චර මේ ටිකට දාඩිය දානවා නම්. එහෙම කියන්න එපා. සමිතාස් කිචන් බලන්නක සෑහෙන මිනිස්සු ආස. ඔව් ඇත්ත. ඒ මේ මාළු එක හදලා කන්න. හරිද? කිසිම රහක් බලන්න එපා. මෙන්න මේව කැලෑ බල්ලට අඟ දුන්නත් හරි අඟ දුන්නත් හරි කියලා කන්න. හරිද? දැන් ඉතින් රහ ඇතියානේ. තව ටිකක් මේක මේ වෙනවනේ කොහොමද? තව චුට්ටක් වහමු. එහෙනම්. ඔව්. නේද? ඔව්. හැබැයි ඉස්සර වහන්නත් ඕනේ. මේ පොඩ්ඩක් ගල් ගැට වගේ වුණා නේද? එහෙම තමයි බබා ඒක. ඈ? එහෙම තමයි. මාළුවා මෙහෙම ගල් ගැට වගේ වෙන්නේ කොහොමද? ඉතින් අනේ වෙන කොහොමද? කමන්නේ. ඔයාලා මම ඕපන් කරා මේ දැන් දෙපැත්තත් හදලා ඉවරයි. දැන් ඇති. මේ මාළුවට එච්චරම වැඩි තැන් දෙන්නත් හොඳ නෑනේ. ගුණ යනවා. හරිද? ගුණේ. නුඹ ගුණේ. හදවලා. ඔයාගේ කෙට්ටුවේ රහස මේක තමයි නේ. කියලා වැඩක් නෑ. පුළුවන් තරම් මේ ගන්න ගිහිල්ලා මාළු. හරිද? මේ ආපල්ලා මාළු. මෙන්න කවුද මේ? මාළු කනවා නේද ඔයා? ආර. ඔන්න. හරි. මේ දැක්කද? හරි. හරි කමන්නේ. මේ බලන්නකෝ. මේක ලස්සනට දාන්න ඕන හොඳේ. බබා ගෝල් කලර්. ඔව්. මේ අර මේ ගැඹුරු තෙලේ එහෙම බදින්න එපා. මේ ඔක්කොම ගුණේ යනවා. එතකොට තමයි නෝගුණේ වෙන්නේ. මේ කෑම හොඳට හදන කට්ටිය hina වෙන්න එපා. පොඩ්ඩක් hina වෙන්න. ඒක මා ආසයි යන්නේ hina වෙනවට චුට්ටක් hina. නෑ ගෝල් කලර් බලන්න ලස්සන. උටි මේක තියන ටේබල් එකේ. දැන් මම මේක හොදලා එන්නම්. වට්ටන් දෙම්පා ඔක්කොම මාන්සි වතුරේ. ආව් 3-4 දෙනෙක් කියනවා මේ කෑමේ ගෙනියන්න. මම හදලා මම රහ බලනවා කියන්නේ නෝඩ. මම ලුණුත් බැලුවේ නෑ ඇත්තට. හරිද? අත්‍තරම රහයි. හරි එහෙනම් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. අත්‍තරම රහයි.
ඉතින් මලහයි හැමෝම යනවා මේ විදිහට හදලා කාලා බලන්න. හැබැයි මේ පුඩකින්න පාජුට්ටක් වැඩි. පාජුට්ටක් අල්ලන්න. හැබැයි ඔක්කොම රහනම් නියමයි කහ චුට්ටක් වැඩි.